අද ඩේට් එක දාලා ලියා ගන්නකෝ පාඩමේ නම ෆ්‍රීකවෙන්සි. දන්නව නේද ලියන්න පොඩ්ඩක් ඉන්නකෝ. ෆ්‍රීකවෙන්සි. නිකම්ම ෆ්‍රීකවෙන්සි එපා වර්ඩ් ෆ්‍රීකවෙන්සි කියලා දාගන්නකෝ. words frequency. words frequency. මතකද මේක ගිය අවුරුද්දේ කරා ඉස්කෝලේ කරන්න නැතිනේ. මතකද? නෑනේ. මතක නැත්තම් මෙහෙම රියැක්ට් කරන්න. මතක නෑ. මාව ඇහෙනව නේද ඔයාලට? මතකයි. කුමුමුකෝ. සත්‍ය සෝචනීයයිද? ඉත්තමරයලු චුට්ටම්. මන්නලු බලන්න. මේ verbs frequency. frequency කියන එක තේරුම දන්නවද? frequency කියන්නේ හරි මම කියන්න. frequency කියන්නේ තීව්‍රතාවය කියන එකට. හරිද? ඇත්තරම තීව්‍රතාවය කියන වචනේ පාවිච්චි වෙන්නේ සයන්ස් වල. ඒ වුණාට එතනත් යූස් වෙනවා. මොකද මේ ඇත්තරම මේ සයන්ස් frequency එක නෙමෙයි මේ words frequency එක. හරි. frequency මොනවාද? අර අපි hertz කියන්නේ hertz 20යි 1000 අතර මිනිස්සුන්ට ඇහෙනවා කියලා කියන්නේ ඒකට ඒ කියන්නේ තීව්‍රතාවය සංඛ්‍යාතය ඒ වගේ එකක්. හරිද? ඕකේ. අපිට බලන්නකෝ මේ දීලා තියෙන words ටික මේ කොටු වලට එහා පැත්තේ මොකක්ද ඉස්සෙල්ලම තියෙන්නේ? ඉස්සෙල්ලම තියෙන always කියන එක. හරිද? always කියන්නේ හැම තිස්සෙම කියන එකනේ. හරි? always කියන්නේ හැම තිස්සෙම කියන එක. usually කියන්නේ නිතරම වගේ. හරිද? නිතරම දෛනිකව කරන දෙයක් මොකක් හරි අපිට ලියන්න ඕන usually කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් කියන එක. usually කියන්නේ සාමාන්‍යයෙන්. frequently කියන්නේ ඒත් නිතරම වගේ frequently නිතරම කියන එක. often කියන්නේ නිතරම කියන එක. හැබැයි sometimes කියන්නේ සමහර විට කියන එක. ඒ ටික ඔක්කොම දන්නේ නැති කියලා මම හිතනවා. මෙන්න මේ occasionally. හරිද? ඒ කියන්නේ in the හිට කියන එක. හරි? දැන් මේ ටික ලියාගත්තන් පස්සේ මම ඔයාලට ආයෙම සිංහල තේරුම් ටික දෙන්නම්. ඔයාලත් ලියා ගන්න. occasionally කියන්නේ in the හිට කියන එක. ඊට පස්සේ තියෙනවා seldom. seldom කියන්නේ කලාතුරකින්. රෙයාලි කියන්නේ කලාතුරකින් කියන එක. never කියන්නේ කවදාවත්ම නැහැ කියන එක. හරි. never. හිතම නැහැ. කවදාවත්ම නැහැ. හරිද? දැන් මේ වචන ටික කියවගෙන යද්දී සිනොනිම්ස් වගේ ඒවා අහු වෙනවා. හරිද? අපිට අපි මීට කලින් වාක්‍යයක මොනවා හරි ලියන්න එහෙම නැත්නම් එසේ එක මොනවා හරි ලියන්න අපි ওই සිනොනිම්ස් ඕන එකක් යූස් කරලා තියෙනවා. හරිද? හරිම තේරුම දන්නේ නැතුව. ඒ කියන්නේ හරිම තේරුම කියන්නේ එහෙමයි. මෙතන බලන්නේ ඇත්තටම අපි ඉස්සෙල්ලා සිනොනිම්ස් ටික බලමුකෝ. always කියන්නේ නිතරම කියන එක. frequently කියන්නේ ඒත් නිතරම මේකත් නිතරම නිතරම ඔන්න මැදට තියෙන සමහර විට කියන එක. හරිද? ඒක පොඩ්ඩක් පැත්තෙන් තියන්න. මෙන්න මේ හතරම ඔයාලට හිතෙන්නේ සමාන පද වගේ කියලා නේද? කියනකො බලන්න. ඒකට always කියන්නත් පුළුවන්, usually කියන්නත් පුළුවන්, frequently එහෙම නැත්නම් often කියන්නත් පුළුවන්.
අපි ලියන ඕනම සෙන්ටෙන්ස් එකක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට හිතුමනාපෙට always usually frequently often කියන එකෙන් ඕන එකක් දාන්න බෑ ඇත්තම කතාව. හරිද? ඒකේ frequency එක තමයි දැන් enter වෙන්න යන්නේ කතාවට. එතකොට always කියන එකට මුළු කොටුවම පාට කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒකට percentage එකක් විදිහට 100% දමුකෝ. හරිද? 100% දමු. කියන්නේ මේ වචනවල ප්‍රබලතාවය. හරිද? වචනවල ප්‍රබලතාවය ගැන තමයි අපි මේ දැන් කතා කරන්න යන්නේ. ඇත්තටම always කියන එකට වඩා usually කියන එක ප්‍රබලතාවයෙන් අඩුයි. හරිද? usually කියන එකට වඩා frequently කියන එක ප්‍රබලතාවයෙන් අඩුයි. frequently කියන එකට වඩා often කියන එක ප්‍රබලතාවයෙන් අඩුයි. එහෙම නැත්නම් තීව්‍රතාවයෙන් අඩුයි. හරිද? එතකොට ඔයා often වලින් ලියන්න ඕන දෙයක් හරිද? always කියන්නේ හැම නිතරම කියන එකනේ. හැබැයි often ඔයාලා තේරෙනවද? always කියන්නේ හැම නිතරම කියන එක නම් often කියන්නේත් නිතරම කියන එක තමයි. හැබැයි always කියන්නේ හැම නිතරම කියන එක නම් often කියන්නේ ඊට වඩා හැම නිතරමත් තමයි. හැබැයි ගොඩාක් නිකන් අඩුවෙන් වෙන සිද්ධියක්කට often කියන එක පාවිච්චි කරන්න පුළුවන් වගේ පේනව නේද? එහෙනම් පැහැදිලිද? තේරුම්? හරි. ඒක වාක්‍ය වලින්ම තමයි පැහැදිලි කරගන්න ඉන්නේ. එතකොට මැදට දීලා තියෙනවා sometimes කියන්නේ. sometimes කියන්නේ සමහර විට කියන එක. ඒ කියන්නේ අර දෙපැත්තරම නෑ. නිතරමත් නෙමෙයි අඩුවෙනුත් නෙමෙයි අර දෙපැත්තරම නැති එකක් ඒ නිසා sometimes කියන එක දීලා තියෙනවා. මැදට. හරිද? මේ බලන්න. අනේ 50% තියෙන නේද? 50%ක ප්‍රතිශතයක් තමයි මෙතන තියෙන්නේ. හරි. සමහර විට මේක 100ට බිඳුව. ඒ කියන්නේ මොකක්වත්ම නැහැ. ෆ්‍රීකවන්සි එකක් නැහැ. කියන්නේ never කියන්නේ නැහැ කියන එකනේ. කවදාවත් නැහැ කියන එක. හරිද? ඊපස්සේ casually. seldom rarely. හරිද? casually කියන්නේ ඉඳහිට, seldom කියන්නේ කලාතුරකින්, rarely කියන්නේ කලාතුරකින්. එතකොට මේ තුනත් ඔයාලට පැහැදිලි වෙන්න ඕන සිනොනිම්ස් වගේ කියලා. හරිද? අපිට ඕනනම් occasionally දාන්න පුළුවන් අපිට නික රයාලි කියන එක මතක නැහැ. එහෙම නැත්නම් occasionally කියන එක මතක නැත්නම් රයාලි කියන එක දාන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ. මොකද මේවා තුනම නිකන් සිනොනිම්ස් වගේනේ නේද? හැබැයි ඇත්තටම එහෙම බෑ. රයාලි කියන්නේ ගොඩාක් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. occasionally කියන්නේ ගොඩාක්මත් කලාතුරකින් නෙමෙයි. සාමාන්‍ය කලාතුරක් කියන එක තමයි එතන අදහස් වෙන්නේ. හරිද? never කියන්නේ නෑමයි කියන එක. හරිද? කවදාවත්ම නෑ. It will never happen again කියලා කියන්නේ. හරිද? ආයෙක කවදාවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒතකොට. I think always to never words frequency එක ඔන්න ඔහොමයි. පොඩ්ඩක් මේක ලියාගමු. හරිද? ඔයාලට ඕනම් මේ කොටු ඇඳලා සම්පූර්ණයෙන් පාට කරලා මේක නෑ 90ක් වගේ එහෙම පාට කරලා පොඩ්ඩක් ගන්න කොටක් දාලා මේ ටික ලියාගන්න. මේ මුල්ම කොටුවට 100% කියලා ලියාගන්න. මැද එකට 150 අන්තිම එකට 100 කියලා ලියාගන්න. පස්සේ අපි මේකේ මොනවාද එක්සැම්පල්ස් කතා කරලා බලමු. එතකොට තේරෙයි.